Welcome to back gaming network YouTube channel ඉතින් අද ගෙන ආයෙ බං ඉතින් වීඩියෝ එක ගැන ඔයාලා දන්නවා ඉතින් thumbnail එකෙන්ම ඉතින් ඔයාගේ account යාළුවෙට දීලා හරි කාට හරි දීලා හරි යාලා email password දැනගෙන account එක උස්සන්න හැදුවොත් ඉතින් account එකේ ආරක්ෂාව ගැන security එකක් හදාගන්න වීඩියෝ එකක් තමයි ඉතින් අද ගෙන ආවේ වීඩියෝ යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා ඔයාලා මේ වීඩියෝ එක බලන වෙලාව comment එකක් දාන්න ඉතින් ලේට කපාගෙන මහන්සි වෙලා වීඩියෝ හදන්න ඉතින් ඒකට සාධාරණයක් කරන like එකක් දාන්න අනිවාර්යෙන් මම පෙරේද වීඩියෝ එකක් දාලා ඉතින් ලෝක සුපිරිම level 100 account එකක් ගැන ඒ වීඩියෝ සෙට් එකම බලන්න මම description එකේ link එක දාලා තියන්න. ඒත් top up වැඩ design වැඩ කරගන්න ඕන සෙට් එකත් ඒ පැත්තට join වෙන්න මම link එක description එකේ දාලා තියන්න. ඊට ඉතින් මම tech channel එක උත් හදන්න ඉන්න මම ඒකේ විස්තරත් ඔයාලට කියන්නම්. ඊට අපේ WhatsApp group එකේ link එකවත් මම description එකේ දාලා තියන්න. හරිද එහෙනම් වැඩි කතාවක් බහන්න. අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට මේ gaming නැතුමා YouTube channel. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න ආයෙ මතක් කරන්න. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බලන්න. ඉතින් මුලින්ම ඔයාලට මේක හදා ගන්න ඕන account එක ගිහිල්ලා region එකත් එක්ක තියෙනවනේ යාට account එකේ නමත් එක්ක logout එකක් එකේ logout from all device දෙන්න. එතකොට යාලා logout වෙනවා. ඊට පස්සේ අපි ඒක password change කරාම යාට password වෙන තු lock වෙන්න බෑ. ඉතින් අපිට ඒ phone ටික අයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉතින් logout from all device දෙන්න ඕන. මෙතන confirm කරන්න ඕන. ඊට පස්සේ අපි මේ විදිහට account එක log වෙනවා. මේ විදිහට logout වෙනවා. ඉතින් අපි ඊට පස්සේ මෙතනින් cart වල ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකේ හැම ෆෝන් එකම තියෙනවා Gmail app එක. ඔයා සර්ච් කරලා හරි Gmail කියලා සර්ච් කරලා Gmail app එක අපි app එකට යන්න ඕන. අපි Gmail app එකට යන්න ඕන. පොඩ්ඩක්වත් skip කරන්න එපා. මොකක් හරි කෑල්ලම ඉස්සෙල්ලා ඉතින් මට බනින්න එපා. ඉතින් ඔයාලා හරියට හදා ගන්න බලන්න step by step. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඔයාලගේ logo එක තියෙනවනේ. ඉතින් ඔයාලට යන්න ඕන. ඔයාලගේ ඒක තියෙන Gmail එකේ තියෙන account එකට ඔයාලා යන්න ඕන මුලින්ම. ඊට පස්සේ account එකේ අතන උඩ තියෙන logo එක ඔයාලා ඔබන්න ඕන මුලින්ම. මේ විදිහට මේ ටික. මේ විදිහට අතන උඩ තියෙන logo එක බලලා manage your Google account කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා ඉතින්. ඔයාලගේ account එක security පැත්ත හදන එක. ඉතින් මෙතනින් ඔයාලට තියෙන security and sign in කියලා තියෙනවා Google password එක තියෙනවා. මුලින්ම ඔයාලා යන්න ඕනේ security and sign in වලට sign in හරි මොකක් හරි ඉතින් ඊට පස්සේ මෙතන Google prompt කියලා එකක් තියෙනවා. ඒක ඉතින් ඔයාලගේ මේ Gmail එක log කරලා තියෙන device ගන්න පෙන්නනවා ඉතින්. ඒ device එක ගන්න මුලින්ම අපි අයින් කළෙමු. ඔයාලා මීට වඩා ක්‍රම දන්නේ නැති. ඉතින් මම ඉතින් දන්නේ නැති කෙනෙක්ට තමයි කියලා දෙන්නේ. ඉතින් මේක අමාරු ක්‍රමයක් වෙන්නේ නැති. ඉතින් මම දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන්නේ. ඉතින් මීට වඩා ලේසි ක්‍රම ඇති. ඒවනම් දාන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඔයාලා බලන වෙලාව නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක useful ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙතනින් මේ විදිහට පේනවනේ ඉතින් ඔයාලා ඉතින් manage device කියන එකට ගිහින්. ඉතින් ඔයාලට මෙතනින් phone reset කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මම ඒව කියලා දෙන්න යන්නේ නැහැ ඔයාලට. ඉතින් මෙතනින් මේ තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා ඉතින් ඔයාලට මෙන්න මේ ටික තමයි මම අනිත් එක sign out කරලා තින්නේ. ඉතින් මෙන්න මේ account වලට ගිහිල්ලා ඉතින් මෙතන තියෙනවා sign out කියලා. ඉතින් sign out කියන එකට ගිහිල්ලා sign out කරලා ඕකේ දෙනවා. ඉතින් මේ Gmail ඒ phone වලින් හරි Gmail එක use කරලා ගිහපු app එහෙම තියෙනවා Alibaba, Daraz ඒ app එහෙමත් තියෙනවා ඉතින් මේකේ. ඉතින් මෙන්න මේ විදිහට manage device කියලා ඉතින් ඒවා ඔයාලට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට recovery phone number එකක් add කරන්න පුළුවන්. හදිසියට මේ Gmail එක ගන්න ඕන password මතක නැත්තම් phone number එකට code එකක් කියලා ඉතින් ඔයාලට මෙතනින් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් අනිවාර්යෙන් ඔයාලට password එක ගන්න ඕනේ. වෙන කෙනෙක්ට නැත්තම් password එක يعني යාළුවෙක් lock එක කරලා දීලා ඊට පස්සේ එයාලට වෙනස් කරන්න පුළුවන්. ඒක මෙතන password එක ගන්න ඉන්නේ. ඉතින් මෙතන ඔයාලට ඕන phone number එක මෙතනින් add කරන්න තියෙනවා. ඉතින් මම මේ phone number එකම දීලා එතන save කරගන්නවා. ඒක ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන තියෙන email එකක් add කරන්න තියෙන Gmail එකට code එකක් යවලා ගැනීමේ හැකියාවක් තියෙනවා. password එක අමතක නම් recovery phone number එකක් add කරලා නැත්නම් phone number එකට code එක ආවේ නැත්නම් ඔයාලට මෙතනින් Gmail එක add කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙතන කැමති Gmail එකක් add කරගන්න. ඉතින් මම Gmail එක පෙන්නන්නේ නැත්නම් ඉතින් මේ account තුස්සනවා මම කට්ටිය ඒක නිසා ඉතින් මේකට මම Gmail එකක් add කරනවා. මේ විදිහට ඔයාලා මෙතන Gmail එකක් add කරගන්න ඕන. add කරලා save දෙන්න ඕන. add කරලා save දෙන්න ඕනේ. ඉතින් එතන Gmail එක add කරලා ඊට පස්සේ verify code එකක් එනවා. ඉතින් ඔයාලගේ මොකක්ද අර උඩ තියෙන බං අර date on කරන අර උඩ ඇදලා ගන්න තියෙන එන්නේ එතනට එන්නේ. ඉතින් මෙතන Gmail කියලා search කළා මම ආයි ගියා. ඉතින් මට පොඩ්ඩක් වැරදිලා. ඉතින් උඩ ඒ notification එකක් ඉතින් ඔයාලට verification code එක. උඩ notification එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ verification code එක අපි මෙතනින් ගහ ගන්න ඕනේ verification code එක. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතනින් මේ security එකත් හැදෙනවා ඔයාලා මෙතන. ඉතින් වටපිටාව සද්ද ඇහෙන ඉතින් ආයි කියන ගණන් ගන්න එපා. වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බලන්න ඉතින්. තව ටිකයි තියෙන ඉතින් මේව හදන එක. ඉතින් මේ විදිහට ඒකත් හැදුවා ඉතින් ඒකත් add කරා. ඉතින් මේ විදිහට ඉතින් ඔයාලට මේක හදා ගන්න පුළුවන් ඉතින් සුපිරියටම.
ඉතින් මේක අනිවාර්යයෙන්ම හදාගන්න. ඉතින් මේ තියෙන අනිත් ලොග් වෙච්ච ඒවා. ඉතින් ඒවත් අපිට sign out කරලා දාන්න පුළුවන්. sign out කියන්නේ ඉතින් යාලා log out වෙනවා. ඒ password එක ගහලා log වෙන්න පුළුවන් යාලට. හැබැයි මේ විදිහට ඉතින් මෙතනින් ගිහලා sign out කරලා දාන්න තියෙන ඉතින් මේවා. ඉතින් වැඩි අමාරු නෑ ඉතින් වීඩියෝ එක බල කරන්න. ඉතින් මේ මං ගිහලා තියෙන ඒවා මේකේ. ඒක තමයි ඔය පෙන්නන්නේ. ඊට පස්සේ මෙතනින් ඉතින් අන්තිමටම කරන්න තියෙන password එක change කරන එක. මේක තමයි ඉතින් වැදගත්. මේක password එක ඉතින් කාටවත් පේන්නේ නැති රහසිගත password එකක් දාන්න. මම මෙතනදී password එක change කරන්න යන්නේ නැහැ. password එක නිකන් මම ගන්නම්. password එක මම මෙතන change කරන්න යන්නේ නැහැ. මෙතන password එක. password එක change කරන්න යන්නේ නැහැ මම මෙතනදී. ඒ password එක මට මේ password එක තියෙන එක හොඳ නිසා මම password එක change කරන්න යන්නේ නැහැ. මෙතන ඉතින් ඔයාලට password එක දාලා ඉතින් next කියන එක දීලා password එක change කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ගහලා මෙතන next කියන එක දීලා password එක ඔයාලට කැමති නම් change කරන්න පුළුවන්. මම change කරන්නේ නෑ password එක. මම මේකම තීන් දෙනවා password එක විදියට. ඉතින් ඔයාලා මේ විදියට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර තමයි ඉතින් මම දන්න විදියට සිකුලට පැත්ත ඉතින් ඔයාලට කියලා දුන්නේ ඉතින්. මේක ඔයාලා අනිවාර්යෙන් හදා ගන්න ඉතින්. යාළුවන්ට එහෙම දෙද්දිම මේව හදලා දෙන්න recovery phone number recovery email එකක් ඇඩ් කරලා දෙන්න. මොකක් හරි වුණොත් හදිස්සියෙන් හරි ඔයාලට Gmail එකක් ගත හැකියි. ඉතින් තව විශේෂ දේවල් ටික මතක් කරන්න ඕනේ. යාළුවන්ට account එක දෙපාර්ට්ස් member ඉතින් මං account එකක් දීලා මගේ ෆෝන් එක මම අන්තිමට රීසෙට් කරා. ඊට පස්සේ මම තව ඉතින් සීන් ටිකක් ගියා. ඉතින් ඒක කියලා වැඩක් නැහැ. ඉතින් නම් වශයෙන් කියන්නේත් නෑ මං. ඉතින් අනිවාර්යෙන් like එකක් දාන්න, subscribe පාරක් දාන්න. ඉතින් හොඳටම රීච් බහලා තියෙන්නේ. මොකද මම ෆෝන් එක රීසෙට් වෙලා ඊට පස්සේ ඒ ෆෝන් එකට කේස් ටිකක් ගිහලා වීඩියෝ දෑවෙම නැහැ. දැන් සති ගානකින් දෑවේ නැහැ. හොඳටම රීච් එක බහලා ඉස්සර පෝස්ට් එක like 50ක්වත් වෙනවා. දැන් පෝස්ට් එක like 10 15යි. ෂෝට් වීඩියෝ වලට 1k වත් යනවා. දැන් 300 400යි. ඒ channel එකෙන් තරම් තව ලෝන් වීඩියෝ වලට 30යි 40යි. ඒකයි. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා ඉතින් support එකක් දෙන්න ඔයාලා. හරි ඉතින් අපි අදට ගිහිල්ලා set එක පරිස්සමට ඉන්න. ජය වේවා.